එකන කාල දෙනවා දැන් අයිඩිය එකක් කාවට පස්සේ කොහොමද අපේ ටීම් එකට කමිනිකේට් කරලා මේ ටීම් එක අයගේ එකතුවෙන් එකොළන්ගේ ශක්තියෙන් අපි කොමද එක්සිකවට් කරන්න කිය ඕක කරන්න අපට පුළුවන් වෙන්නවන ඇතරම මේ ටීම් එක කැපසිටි සඳුරගන්න මේ එකකායකින් වෙන්න එක කාර භාරයන්නේ අප ඉන්න අතරම ඩෙවලපන් ටීම එකක් ඉන්නවා ඩිසයිනික් ටීම එකක් ඉන්නවා කිව්වේ ටීම එකක් ඉන්නවා හිට පස් උඩ ඉන්නවා අපේ ක්‍රියටවස් මාර්කටින් ටීම එක ඉන්නවා කස්ටම සර්විස් ටීම එක ඉන්නවා එතකොට ඕනම ප්‍රඩක්් එකකට මේ එකකායකින් විය යුතු කාර්යභාරය වෙනස් එතකොට ඇත්තටම අපිට පුළුවන් වෙන්න ඕන අයිඩිය එකක් කාවට පස්සේ ඒ අයිඩිය එක හරියට බ්‍රේක්ටවුන් කරලා ඒ අදාළ ටීම්ස්ලට ඒකොලන්ගේ පැත්තෙන් මේට අදාළ මොනාද වෙන්න ඕන කියන දේවල් ටික හරියට ඩෙලිගේට් කරලා ගන්න තොර මම කරන දේ තමයි මට මුලින් අයිඩිය එකක් කාවත්තේම මගේ ඉමීඩියට් මැනෙජ්මන්ට් ටීම් එකත් එක්ක ඒක බ්‍රේන් ස්ටෝම් කරනවා ඒගොලන්ට අදස කියලා සමහරලාට ඒදසට පොස්ටි ෆීඩබැක් නවා එමනත් නෙගට ෆීඩබැක් න මේ හැමකම ප්‍රවචන අපිට මේ අයිඩියක ෆයින් චූන් කරගන්න එතකොට ඒක යම්තාකුරකට මේ මුල්ම ටීම් එක මැනෙජ්මන්ට් ටීම් එක මගේ තෙක්කමයින්න ටීම් එකත් එක් බ්‍රේස් ෆෝම් කරලා ඉවර වෙලා තමයි ඊට පස අපික බ්‍රේක් ඩව් කරගන්න හරි මේ අයිඩියක එක්සිකියුට් කරන්න නම් වෙන්න ඩෙවලප්මන්ට් ටීම් එක මෙන්න මේ පාට්ක වෙන්න ඕන ඩිසයිනින් ටීම් එක මේ පාට්ක වෙන්න ඕන මාර්කටින් ටීම් එක මෙන්න මේ රිසර්ච් පාට්ක වෙන්න ඕන මෙන්න මේ මාකට ඇනලිසිස් පාට්ක වෙන්න ඕන ඊට පස්සේ මේකට අදාළව අපි නොලේජ් බේසස් හැදෙන්න ඕන මේකට අදාළව අපි කස්ටම සර්විස් දෙන්න අපේ කස්ටම සර්විස් ටීම් ටික ට්‍රේන් කරන්න තුර මේක ඩෙලිගේට් කරගත්ත එක කෙනගේ කාර්යභාරයට අදාළව බෙදාගත්තේම අපිට පුළුවන්කම හම්බෙනවා ටීම් එකක් විදිහට අන්තිමේදී එකතු වෙලා මේ අයිඩිය එක එක්සිකියුට් කරන්න ඉතින් මේක ඇත්තරම හරියට පිරමීඩ් එකක් වගේ යටින් යටට ඩෙලිකේට් කරලා එක හරියට ය පල්ලෙහැඉන්න හැමෝගේ එකතුවෙන් කරගත්තොත් එහෙම අපිට ආය උඩට ඒක එක්සිකියුෂන් එක ගෙනල්ලා අපිට ප්‍රඩක්් එකක් තිර සර්විස එකක් විදියට අපේ සමාජයට අපේ මිනිස්සුන්ට එක දියත් කරන්න ඒක මුදාහරන්න හැකියාව හම්බෙනවා තිරන්න ඔහොමයි අයිඩිය එකක් එක්සිකියුෂන් එක දක්වා එන්නේ